සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද Telegram app එක හරියට හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා like කරන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඔයා යන්න මේ විදිහට වගේ Telegram app එකට. ඔයා Telegram app එක තාම download කරලා නැත්නම් ඔයා Play Store එකට ගිහිල්ලා Telegram කියන එක type කරලා Telegram app එක download කරගන්න. මම දැනටවත් මේ විදිහට Telegram app එක download කරලා තියෙන්නේ. ඉතින් මම මේ විදිහට Telegram app එකට යනවා. හරි. දැන් ඔයාලා මෙතනින් පහලින් බලා ගන්න පුළුවන්. මේ start කියන එක දෙන්න. ඊට පස්සේ යාළුවා මෙතනින් උඩින් බලා ගන්න පුළුවන් country කියලා තියෙනවා. මෙතනින් ඔයා අපේ අවශ්‍ය රට මෙතනින් සිලෙක්ට් කරන්න ඕන. මම මේ විදිහට සිලෙක්ට් කරනවා. මෙතන මේ දකුණු පැත්තේ උඩ තියෙන මේ සර්ච් අයිකන් එක ටච් කරලා ඉවරලා අපේ රට නම ටයිප් කරාට පස්සේ මෙතනින් හොයාගන්න ලේසි ඉක්මනටම. හරි. මේ ශ්‍රී ලංකා කියලා ඇවිල්ලා තියෙනවා. මම මේක උඩින් ටච් කරලා ඇඩ් කරගන්නවා මෙතෙන්ද. හරියන්නේ දැන් මට දෙන්න තියෙන්නේ මෙතනින් ෆෝන් නම්බර් එක මේ නිල් පාට කොටුව ඇතුලේ. මම මේ විදිහට මගේ ෆෝන් නම්බර් එක දෙනවා. හරි. ඊට පස්සේ යාළුවා මේ රවුමක් ඇතුලේ ඊතලයක් වගේ තියෙන එක මේ විදිහට ටච් කරගන්න නම්බර් එක ටයිප් කරාට පස්සේ. ඊට පස්සේ යාළුවා මේ ආයෙත් මේ නම්බරේ හරියද කියලා අහලා තියෙනවා. ඉතින් මේ yes කියන එක මම මෙතනින් මේ විදිහට දෙනවා. ඊට පස්සේ යාළුවා මෙතනින් ඉල්ලලා තියෙනවා ඊමේල් එකක් සිලෙක්ට් කරන්න කියලා තියෙනවා. මම මේ විදිහට මගේ ඊමේල් එකක් දෙනවා මෙතෙන්ද. හරි. ඊට පස්සේ මේ දකුණු පැත්තේ තියෙන මේ රවුම ඇතුලේ තියෙන ඊතලය වගේ ටච් කරනවා. හරි. ඊට පස්සේ මෙතනින් ඔයාගේ ඊමේල් එකට කෝඩ් එකක් එනවා. ඒක මෙතනින් ටයිප් කරගන්න අවශ්‍යයි. හරි. ඔන්න ඔය විදිහට මට ඊමේල් එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා උඩින්. දැන් මම මේ විදිහට මගේ නම්බර් කෝඩ් එක මේ විදිහට මෙතනින් ටයිප් කරගන්නවා. හරි. ඊට පස්සේ මගේ ෆෝන් නම්බර් එකටත් මේ විදිහට කෝඩ් එකක් එනවා. ඒකත් මම මේ විදිහට මෙතනින් ටයිප් කරගන්නවා. හරි. ෆෝන් නම්බර් එකට ආපු කෝඩ් එක මම මේ විදිහට ටයිප් කරගත්තා. හරි යාළුවනේ. ඉතින් ඔන්න ඔය විදිහට මගේ Telegram app එක මේ විදිහට නිර්මාණය වුණා. ඉතින් මෙන්න මේ ක්‍රම තමයි යාළුවනේ පහසුවෙන්ම ලේසියෙන්ම Telegram එකක් හදාගන්නේ. ඉතින් මේ ඔයාලට මගේ Telegram app එක මේ උඩත් හැදිලා ඉවරයි. මේක කියන්නේ හොඳට මතක තියාගන්න. අලුතෙන්ම Telegram app එකක් හදනවා නම් අලුතෙන්ම Telegram app එක download කරද්දිම Play Store වලින් download කරද්දිම යම් මුදලක් අය කරන්න එතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. යම් මුදලක් අය කරනවා. ඉතින් මේ විදිහට හදා ගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ Telegram app කලින් හදලා තියෙනවා නම්. ඒ හදලා තියෙන නම්බර එක තමයි මෙතෙන්ද දෙන්න අවශ්‍ය. ඒ විදිහට මෙතෙන් දුන්නට පස්සේ කිසිම මුදලක් වැය නොකර ඔයාලට Telegram app එක මේ විදිහට පහසුවෙන් ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ Telegram app එක පහසුවෙන්ම හදාගන්න. ඉතින් මම හිතනවා ඔයාලටත් මේ විදිහට පහසු විදිහට Telegram app එක හදාගන්න පුළුවන් වෙයි කියලා. හොඳයි නේ යාළුවනේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.